කොහොමද යාළුවනේ ඔයාලට මං හොඳින් ඉන්නවා. ඒ වගේම ඔයාලට හොඳින් ඉන්න ඕනේ කියලා මං ප්‍රාර්ථනා කරගන්නවා. අද මං ඔයාලට අරගෙන ආවේ වීඩියෝ එක නම් මං අඩුවට අරගත්තෝ කිචන් අයිටම්ස් ටික. හරිම ලස්සනයි. ඒ වගේම හරිම අඩුවට තමයි මට මේ බඩු ටික හම්බ වුණේ. එහෙනම් බලමුකෝ මම මොනවද අරන් තියන්නේ කියලා. මේක නම් ක්‍රිස්ටල් ක්ලියර් ප්ලීට් එකක්. මේක 220ක් ගාණක් තමයි උනේ. ඒ වුණාට හරිම ලස්සනයි. ක්වලිටි එක කියන්න ඕන නම් ඒකත් හොඳයි. මං හිතනවා මට මේක නම් වීඩියෝස් වලට අවශ්‍ය වෙයි කියලා. ඒකත් එක තව වයිට් ප්ලේට් එකත් අරගත්ත. මේක නම් 160ක් වගේ තමයි උනේ. මේකත් ඒ ගානම තමයි පොඩි. මට අර ක්‍රිස්ටල් ක්ලියර්ත් එක්ක වයිට් ප්ලේට් එකකුත් ඕන වුණා. ඒ නිසා මම මේ දෙක අරගත්තා. අනිත් එක තමයි මම ගත්තේ සෙන්ටඩ් කැන්ඩල් එක. මේක මං හොය හිටියේ. ඉතින් හැමතැනම තියෙනවා. ඒ වුණාට ගාණ ටිකක් වැඩි. අනිත් එක තමයි මේක හරිම සුවඳට තිබුණා. මේකත් 460කට තමයි ගත්තේ. අනිත් එක මේ ප්ලාස්ටික් කැන්ඩල් එක. මේක 160යි. ඒ වුණාට හරිම ලස්සනයි. අනිත් එක තමයි මේ ඉන්නේ පොඩි එක්කෙනා. මෙයා හරිම කියුට්. මට දැක්ක ගමන් ගන්න ඕනේ කියලා හිතුණා. ඉතින් මේකත් ලොකු ගානක් නෑ. 160ක් වගේ තමයි වුණේ. ඒ වුණාට හරිම කියුට් මේක. ඊළඟ වීඩියෝස් වලදී මම මේක යූස් කරනකොට ඔයාලටත් පෙන්නන්නම්. ඉතින් මට ආසාවට ගත්තේ. බලන්නකෝ ඉතින් කියුට් එයාගේ. අනිත් එක තමයි මෙයාව මං පාරදී තමයි ගත්තේ. මොකද ප්‍රොමෝෂන් එකෙන් විකුණන්න බඩු ටික මේක. ඉතින් මං මේක ගත්තා. මසාජ් එකක්. ඒ වුණාට ලොකු ගාණක් උනේ. මේකට නම් 1500ක් වගේ මං ගෑවිලා තමයි ගත්තේ. අනිත් එක තමයි මෙයා ප්ලාස්ටික් මැෂර් එක. මගාව සිල්වර් එකකින් එහෙම පොටේටෝ මැෂර්ස් තියෙනවා. ඒ වුණාට ඒක ඔක්කොම කර වෙලා. ඒ නිසා තමයි මම ඒක අහක දාලා මම මේක අරගත්තේ. අනිත් එක තමයි මෙයා ටාට් ට්‍රේ. මේකත් 175කටයි අරගත්තේ. අනික මෙයාව නම් මං මීට කලින් මෙයාගේ බ්‍රෑන්ඩ් එකෙන් තව කෙනෙක්ව යූස් කරලා තියෙනවා. ඒ වුණාට මට මග් එකක් ඕන වුණා එයා ෆ්‍රේර් එකේ නැත්තම් අවන් එකේ මට මග් එකක් එහෙම හදාගන්න. ඒ නිසා තමයි එයාවත් අරගත්තේ. මේක නම් අරගත්තේ 850ට. මේක ඉතින් යූස් වෙයිද කියලා දන්නේ නැහැ. ඉතින් දැක ගමන් ගත්තා. මේ ඉන්නේ බොඩි ස්ක්‍රබ් එකන්නේ. බාත් ස්ක්‍රබ් එක මේක යූස් කරලා තියෙනවා මීට කලින්. ඒ නිසා තව එකකුත් අරගත්තා. අනිත් එක ගත්තේ බොඩි සෙන්ට් දෙකක්. මේ දෙන්න නම් හරිම කියුට්. ඉතින් ලස්සනට ගත්තේ. ඒකෙම මෙයා තමයි හරිම හුරතල් විදිහට මට වෙනුනේ. ඒක මේ දෙන්නා ගත්තේ. එකක් 300 ගාණක් අනික 400 ගාණක්. අනිත් එක මෙයා හැමෝම හොයන හැමෝම ඉල්ලන එක්කෙනා තමයි මේ ඉන්නේ. මේක නම් මේ දවස්වල වයිරල් විදිහට යනවනේ. ඉතින් කිචන් එකේදී සත්‍යයක් වගේ කාලයක් වෙජ්ජීස් එහෙම ස්ටෝර් කරගන්න පුළුවන් ස්ටෝරේජ් බොක්ස් එහෙම විදිහට. ඒ නිසා මමත් ටිකක් ගත්තා. කොහොමද කියලා try කරලා බලන්න. මම try කරලා බලලා ඔයාලටත් කියන්නම්කෝ ඉතින්. මේක 2800කට තමයි ගත්තේ. ඒකත් කියන්න. අනිත් එක තමයි මෙයා. මම තා කොෆි මේෂන් ගන්න නෑනේ. ඉතින් ඒ නිසා මෙයාව දැක්ක ගමන් මම මෙයාවත් අරගත්තා. මෙයාත් 990ට තමයි අරගත්තේ මෙයාවත්. ඉතින් බලමුකෝ ඊළඟ වීඩියෝස් වලදී මම කැපචිනෝ ලැට් එහෙම මට හදා ගන්න පුළුවන් ද වෙයිද කියලා මට දන්නේ නැහැ. ඉතින් මම මීට කලින් පාවිච්චි කරලා නැහැ. ඒ වුණාට රිවිව් එක නම් හොඳට තිබුණා. මම ගොඩාක් ඔන්ලයින් පේජස් වල මම සර්ච් කරලා බැලුවා. මේ වීඩියෝ එක අරගෙන ඉද්දී මට කොරියර් සර්විස් එකකින් ඉඳලා කෝල් එකක් ආවා. තැමු වලදී ඕඩර් කරපු පාර්සල් එක ඇවිල්ලා කියලා. ඒකත් ඉතින් මේ වීඩියෝ එකටම ඇඩ් කරන්නම්. මේකේ තෙමු එකේදී බඩු දෙකක් තමයි ඕඩර් කරේ. මට ප්‍රොමෝෂන් විදිහට තමයි මේ දෙක ඕඩර් කරන්න සිද්ධ වුණේ. මේක නම් ගාලික් ප්‍රෙසර් එක. මම ඔයගොල්ලන්ට පෙන්නන්න. මේක හරිම යූස්. මම හිතුවට වැඩිය හරිම යූස්. ඒ වගේම පහසුත් තමයි යූස් කරන්න. මේක උනේ 1035කට මම මේක අරගත්තා. අනිත් එක මේක තමයි අර ඉන්සෙන්ට් හෝල්ඩර් එක.
මම TikTok වලදී shorts වලදී ගොඩාක් දැකලා තියෙනවා චයිනීස් මිනිස්සු යූස් කරනවානේ මේක. ඒ නිසා ඒක යූස් කරලා බලන්න ඕනේ කියලා මට ආසාවක් හිතුණා. ඉතින් ඒ නිසා තමයි මේකෙනුත් එකක් ඕඩර් කරගත්තේ. මේ සෙට් එකම මට උනේ 1286කට තමයි මේක ලැබුණේ. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. මොකද හැමෝටම බඩු කියනකොට ආසයිනේ ඉතින්. ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙනකන් ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න. මගේ channel එකට subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා ඉතින්.